Panther Productions. අනේ මොකද මම ඔය කතා ඉන්නේ කඩපක්කෝ මොකද්ද ලං කතාවක් දාන්නේ මං ඉන්නේ ගානේ උඹ ගාන්න දෙන්නේ නැහැ Kali. Boleh mati ya. ayo kan dia nak tuan badan tu. Ni awak dia ni lah. Enak nih, gini dekat mah kan nak. Kita kira apa itu mereka pote dah kan tu. Ha ha, aman ni gitu. Nak dia den dah. Honda ya. Enak gini enak. Hari besar nai. Kau banang ngau lagi malah ya. Ini ke dalam. Yes kan ni. Ya kadang sari. Sari ini nang yan. Amat jangan orang hari ini. Gini dah ni malah. Audio. Lu tengok outfit ni jadi lah. Nah, sampai apa tu? කඩපල්ලා අපිට කොහොමත් කඩලා ගහලා පුදු නෑනේ. තක්කාර කඩපල්ලා තියන්න. ඒක අවුලක් නෑ සිරිල් මලයා. ඒක දැනෙන්න කඩපන්. හතරක්වත් තමා ඕන ශරි. මොකක්? නෑ සිරිල් මලයා. ඒක හතරක් වල්ලට තමා දාන්න කිව්වා. මොනවද නාන? කුණු හරප කතා කරන්නේ. නෑ මලයා. වල්ලට. මේ මන්ද වා. අද මගේ ගාන උඹලා ඔක්කොටම ප්ලේන් ටි. හරිද? නගා. ආනේ මුදලාලි. ප්ලේන් ටි 7ක් දාන්න. වැඩි සීනි 3ක් දාන්නකෝ. උඹලට අවශ්‍ය ඇති නගාට කියලා ප්ලේන් ටි හදාගන්න. තාත්තයි බං උඹලට ප්ලේන් ටි හදලා දෙන්න. එලි මේ හරියන්න. මේ මන්ද අප්පා. තාත්තම එකක් හදාගෙන එන්න. දාමන්නානා. ඇයි බල්ලෝ සුදු ගහන්නේ? අපි කළුනේ යකෝ. කලින් කියන්න බෑ. ඒකත් කැපිච් එකෙන් තමයි මේක ගැහුවේ. නානා. ඒක මලයා මේක මොකක් හරි කරලා දියම් මලයා. මේක නේද? ඒක අපි නම් මොන පාටද නානා? අයියෝ ගාන්න නානා. ඒක කළුවේ උන්දාන්න එපා බං. ඒක උඹමනේ කළුවේ. මේ සුදු එක ගාපන්. ඒක මලයා බලපන් මම මේකට ගාන දෙන්න. මට සිටි නානා ගැම්මක් තමයි. නගා. ඕකේ වැඩි තිරි පේන්ටි දෙකෙන් එකක් නානට දෙන්න. අනිත් එක මෙයාට දෙන්න. මල්ලි තේ එකක් බොන්න. අද මං ගන්නවා අද තේ. උඩ ගිහිල්ලා ඈ. මේක නම් මගේ අතින්මයි හැදුවේ පැටිය ඔයාට පට්ට රහයි රං එතනගේ තේක. උඹලට කොහොමද තේක? ඒක කියා ගන්නට බැරි රසයක් තමයි තියෙන සිරිල් මලයා. නානා ගහන එක ගහපන් සුදු එකාගේ පස්ස පැත්තට හූ කියාගෙන ගිහින් හිලට වැටෙන්න. නානා මොකයකෝ බයලා වගේ ඉන්නේ. ගහපිය මේකගේ පස්සට. ඒක සිරිල් මලයා මම කම්පියුටර් තමා වෙලා ඉන්නවා. නානා ඔබ විතරක් නෙමෙයි බං. මාත් කම්පියුටර් වෙලා ඉන්නේ. මේ බලපන් ඇඟේ මයිලුත් කෙනින් එලා. ඇත්තට කෝ බලන්න. කලබල වෙන්න එපා.
ගහන එක ගහපන්නා නම් බහින්ද අම්මට උඩු නාන ගැහුවා නේද කරම ඒක මලයා මම එක ගැහුවා නෙමෙයි ඒක මලයා මම ගහන ගැහිලි ගමේ කවුරුත් ගහලා නැහැ මලයා අනේ අයියේ එන්නකෝ ඉක්මනට අම්මට මේ මුදාගෙන එනවා ඒක මල්ලි එකට කල්ලා කියලා Budalali dan Syari ni. Budalali. Budalali. Mama දැන් හරි නේද? අනේ මොකද වුනේ? පුතේ Ini dia nak gini Budalali. Dia kedua ni kena putu kan. Dia kena ni mali. Kau ban ciri lah. හා Dia kau malah ciri bang cakap tama panla tiano මොකක් Dia kau malah apa nak buka mang kanata tama di pampara. අඩේ සිරිලා මොකක්ද බං ඔබට උනේ ලං එතනගේ තේක තමා තේක Dia kau Shiril malah umba tama minia. Dia kau bay vela ini lah tahu umba bay kerana ni. මං හිතුවේ නෑ නානා ඒක එච්චර සැර වෙයි කියලා Dia kau tengok video Budalali ke? Mana අතරම අරන් ආව පොඩි පොඩි කෑගන්න නාන ගණන් ගන්න එපා මට වැඩි වගේ හිතිලා මම පොඩි කෑල්ලක් දුන්නා අරකට මම ඒකනේ මුට සීනි දාලා තේක්කොත් හදලා දුන්නේ සිරිල් අයියේ තව තේකක් බොමුද අම්මෝ පාර රස්නේ යන්නේ තියෙන්නේ ගෑනිත් නැහැනේ ගෙදර මේ වගේ දවසකවත් හිටියා නම් කරන්න තිබ්බ වැඩ ඔක්කොම ටික කරා බලන් ටිකක් හේතු තපාලු ගියේ ආච්චි තිබ්බද කොහෙද සෙවණන්නේ ඕක කෑවනම් අද දවස් ආතන ගියේ වාගන්න මම අමාරු කරනවා තනියෙන් නම් ඉන්න බෑ ගන්න ඕනේ නේද කෝල් එක Amar freda, මොකද වෙන්නේ? මොනවා වෙන්නද බං ගෙදර ඉන්නේ ඔබ මොකද කරන්නේ බං මම මේ ටොයිලයි සැලොන් එකට ආවා බං කොණ්ඩේ පොට්ටක් කපා ගන්න කියලා. නැත්නම් මොකද වාසිය? මංගාව නැති වාසි තියනවද බං උඹලාට එහෙනම් ඉක්මනට වරෙල්ලකෝ මෙහෙට ක්‍රියාත් හිටියා ගෙදර. ඌවත් දාගෙන එන්නම් බං. බලන්න බෑනේ බං. පියාද අවුලක් නැහැ බං එක්කම වරෙන් ඉක්මනට වරෙන් බං හරි ඔන්න අපි ආවේ බලලා මචංගා
වාසි තියනවා නම් වෙඩි වගේ නේ උඹලා සෙට් එක කරලා. අනිවාර්යයෙන් තියෙනවා. ඒකේ ඉන්න. අතාව ගන්න. ඔය අර තියනවා කියන්නේ. කනින් බලන්නේ. කලින් කරන නැති ගිහිල්ලා බලන්නකො. මම නම් පොඩි ලයින් එකක් ගහගෙන ඉන්නේ. දැන් එතනමයි නේ. එතනමයි ගිහිල්ලා වැඩේ කරන් අරෙල්ලකෝ. ඒ කොයි රාජ්‍යයද බං මේකනේ? ඕව අර කලින් දාලා තිබ්බේ ඒකේ. තියනනේ? හරි. චොකලට් එක්ක දැලි කෑල්ල කාපල්ලා. හරි. කියලා නෑනේ. මේ ආපම්කෝ ඉරියන්. නැද්ද බං අලුත් අයිඩියාස් එහෙම වලට මොනවද? අන්න අයිඩියා එක. කියන්නේ ගෙදර නෑනේ බං. හරි මේ මොකක් හරි කරමු. ඒක නෙමෙයි පඩාය. මේ පාර මොන පක්ෂයට ඡන්ද දෙන්නේ? ඇත්ත නේද සුපි මාතෘකා. දැන් මේකනේ මල්ලි සීන් එක. අලුත් ක්‍රමේ පක්ෂෙත් නේ බං කතිරේ ගහන්න දෙන්නේ. මොකා එපා කරපු මොකා ඡන්දෙ එල්ලුවා. නිකන් වදින කතිර වලින් ඌ වෙනවා උඩට මල්ලි. ඌ අපි කොහේ නවත්තන්නද බං? අයියට බෑ ඡන්ද ඉල්ලන්න. අන්න හැමෝම. අපිට පුළුවන් ඉති. ඕව කරන් ඉස්සෙල්ලා සල්ලි දෙන්න ඕනේ බං. ගමේ පොඩි පාලම් දෙකක් තුනක් ගාලා ඔය ගෙවල් දෙක තුනකට සීට් එකක් අරන් දෙන්න. ඊට පස්සේ ඔය ගෙවල් වල ඉස්සරහ කානුවට බෝපු ගෙඩ දෙක තුනක් දාලා දුන්නා නම් ඔව්වත් වැඩද බං. දැන් අයියා ඉල්ලුවා මල පස්සට කතිර ගන්නවා. අයියෝ ට්‍රැක පන්නන්න එපා බං. මේක නෙමෙයි අයියා. අපිට බැරි වේද වෙසක් කලාපයක් දාගන්න. උදේ කොට ගලන්නේ යන්නේ. දැන් ගියා නම් හරියටම හරි. මචං මේ වීටික කොටන්න කියලා ගෑණි උදේ ඉඳන් කියන්නේ. මම පටස් ගාලා ගිහිල්ලා වීටික කොටලා දාලා එන්න. පිස්සුද බං? දැන් තමයි විතක් කලාවේ වැඩ ටික කියන්න පටන් ගන්න. හරිද? පියා අමතක වෙනවා නම් පෑනකුයි කොලේකුයි අරගෙන ලියා ගනි. නෑ බං. ගියේ නැත්තම් කේස් බං ගෙදරින්. මම ඉක්මනට ගිහිල්ලා වීටික කොටාගෙන එන්නම් බං. ඔව් ඇත්තමද කියන්නේ? එනවා විනාඩි 5ක් ගියම මං එනවා ඉක්මනට. හරි එහෙනම් ගිහිල්ලා ඒක කරලා දාලා වරෙන් එන්න. නෑ ඇයිද? හරි එයා එයි. මං එනවා ඉක්මනට ගිහිල්ලා එන්න. අනිවාර්යෙන් එන්න ඕන. අනිවාර්යෙන් එනවා. මේමයි මචං. මුලින්ම කලාපේ වැඩේ පටන් ගන්න කලින් අපි මේකට අනුග්‍රාහක ටිකක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මචං
අවසානයේ පළවෙනි අදවල ඉවරයි. අර ලේනා කොහෙද මං මුලින් මාලේ ගෑවිලා දෙන්නේ ඉඳගනින්කෝ. ගෙවල් වලට ගිහින් කොහොමද ඒක නෙමෙයි අයියා. එච්චර ඉන්කම් එකක් අපිට එනවා නම් මොකද කියන්නේ? අපොසල් එකක් ගාම ඕල් මන් මන්දිරා. එපා වෙලා යමංක පා කරලා ගන්නම ඒක නෙමෙයි ඔබ ගාතේ සල්ලි තියෙනවා එනකොට එහෙනම් කඩේට ගිහිල්ලා ලොකු චොකලට් එකක් කරන මම ගිහින් තේරුනේ දැන් තමයි මං තාර ගාලා රැන්න ඒක ගත්තද පාඩු ඉදාංගව මං අපිට කියන්න හරි පාඩු ඉදාංග බං මේ ඔලුව විකාර වෙලා තියෙන වෙලාවේ ආතල් දෙනවා අය මගුල අය කියන්නේ මං උඹට දැක්ක පාරක් කිව්ව ඔබට මං මොකද බං ඔය තනියෙන් කියවන්නේ නෑ බං මේක පයින් ගන්න බං මනේ මට හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලු පාළුවේ